welcome to the 30SL YouTube channel. මොකද වෙන්නේ මගේ උන්ට ළමයි subscribe ලා 200 ගහලා තියෙන්නේ. thank you මචං ආදරේ support එක දුන්නාට subscribe ලා 200ට අපිට subscribe ලා 300ට යමු. ඔයාලගේ support එක මට ඕන. අපි යන් වීඩියෝ ටිකක් බලන්න. අපි පළවෙනි වීඩියෝ එකේ තියෙන විනිලාගේ වීඩියෝ එකක් බලමු මොකද තත්ත්වය කියලා. හරිද? අපි යන් වීඩියෝ එකට. let's go. අනරල් වගේ ලෑලි ගෙනල්ලා මේ බාසුන්නේ මෙලෝ රහක් නෑනේ අකෝ දේ දුන්නා වගේ අද අයියයි මේ පුවක් ගෙඩිය ඔකෙන් හීනෙට කපලා දෙනවකෝ මේ තිරේ දාපු දන්නේ මුන් කොහෙද කියලා කපලා දෙනවකෝ අකෝ පුවක් කපන්න මේ මැෂින් එකේ තෝ හිතුවද අකෝ මම මොරට රොපුන් කළා ගානතෝගේ පස්ස ෆ්ලැට් එන්න යත්තෙන් දරගනින් පරය මොරටුවේ රම් කුන්ද මොකද කිව්වේ කේද අයියයි මේ පුවක් ගෙඩිය ඔකෙන් හීනෙට කපලා දෙනවකෝ මේ තිරේ දාපු දන්නේ මුන් කොහෙද කියලා කපලා දෙනවකෝ අකෝ පුවක් කපන්න මේ මැෂින් එකේ තෝ හිතුවද අකෝ මම මොරට රොපුන් කළා රමු ගානතෝගේ පස්ස ෆ්ලැට් එන්න යත්තෙන් දරගනින් පරය Otra vez. ¡Ay! අයියයියා දෙකෙන් අතාරින්න නැද්ද දෙකෙන් අතාරනවා මං කියන්නේ නෑ මේ මුදලාලි මේ අනේ මූ හරියන්නේ නෑ නේ වැඩට වරේ මේ තට්ටු ස්ටාර්ට් කරනවා මේ කොටේ ඉල්ලලා දාන්න ඔව් ඒකත් ඇත්තනේ ටැටරල ස්ටාර්ට් කරන්න යන්න බෑ දන්නේ නැතුව හරිද ඔය මේ විහිළුවට නෙමෙයි කෙලිම හකු කල්ල යනවා හරිද පරිස්සමෙන් ඔයාලා හරි දන්න දෙයක් තියෙනවා මේ දන්නේ නැත්නම් ටැටර ස්ටාර්ට් කරන්න යන්න බෑ හරිද මම නිකන් කිව්වේ na putuli badu padas galah dua dua lammes කොහොමයි ගම් හතේම ඉතින් වැඩෙක් වගේ වඩෙක් වේ නම් අපි රණේ බාස් තමයි හැබැයි මෙහෙමයි හැමදාම ওই ලෑලියට හරහා දාන 6යි 5 කැටයන් ඇඳයි එතකොට මේ මොනර කැටයම දාපු අර දොර දෙකේ බුරු තල්මාරියයි ගහලා නා කපේ එකට මේවා දිනු කරන්න බෑ ගොයියෝ අපේ රටට මොනවද ඕනේ නව නිපැයුම් ලෝකෙට ඉදිරිපත් කරලා අපේ රටට ඕනේ මොනවාද ඩොලර්ස් බස් නැහැ මොකෝ මේ පුන්නක් උගඩ ගහගෙන හරි මුන් තුන් දෙනා ඉන්නවන්නේ ඔය පුන්නක් කුණමේ ජනකයි නීකොඩු හනේ අකෝ තෝ හිතෝ දෙකෝ මන් දන්නේ නැහැ කියලා ඈ මේ ජනක වඩු වැඩ කරන කාලේ තොපේ තාත්තා හිටියේ 8 නෙවෙයි 7 හිටියේ 7 වෙදලා හිටියෝ කට මං ලීයෙන් ගත්ත වැඩ ඒ කාලේ අපි මේ නිකන් පුටු අල්මාරි මේ සාදලා ලීයව භාවිතා කරේ නෑ අපි මොනවද කරේ නව නිපැයු කවුද අපෙන් ඒ දවස්වල බඩු ගත්තේ පිට රටවල් වල ඉන්න සුද්දෝ නෙවෙයි යකෝ සුද්දෝ උඹලට කියන්න මල්ලි ඒක දවසක් මං ගාව ගෝලියෝ 140ක් වැඩ කරා උන් ටිකත් එක්ක මං කැලේ ලීරේද හිටියේ කැලේට උඩින් අහසේ ඇහෙනවා මල්ලි මට ගුඩු ගාලා සද්දයක් පොඩ්ඩක් විපරම් කරලා බැලින්න අපිට හිලින් ආකායේ මෙන්න හෙලිකොප්ටරයක් ඒකම වැටුණා මල්ලි කඹය මෙන්න එනවා කඹේ දිගේ කවුද STF එක වෙන්නේ නැති මායිතේ ඔයලා කලේ කපනේ කාලන්න මුගේ මිත්තණියගේ වස්ත්‍රය නාසයිකේ ලුක්කා ආවේ එතුමා මගේ වැඩ දැකලා පැහැදිලා ආව ගමන් මට කිව්වා really appreciate you කියලා ඒ කියන්නේ මොකද්ද මගේ කැටයන් හරි ලස්සනයි මම වැඩෙක් කියලා වැඩෙක් කියලාද වැඩෙක් කියලා නේ කිව්වේ අනවශ්‍යයිනේ හරි වැඩෙක් වුණත් වඩෙක් නේ අඩේ ඒකත් ඇත්තනේ ඒ සුදුත්තම යමාව හම්බෙන්න ආවේ ඇයි ඒ නාසා ආයතනයේ යවන අලුත්ම රොකට් යන්ත්‍රේ මට කියලා ලීයෙන් හදව ගන්න ඒ සුදුත්තම මට ඇවිල්ලා කිව්වා ජානක මට වෙන මොකුත් සිංහල කියලාදී මේ රොකට් එක මට ගහලා දීලා මම ගොඩ දාපන් සග්ග
කෙලින්ම ගැහුවා මල්ලි රොකට් එකේ උඩ හංස පුට්ටුව ගැහුවා. හංස පුට්ටුව ගහලා යටින් ගැහුවා දේවහයියේ ආරක්ෂාවයි කියලා. යට ගැහුවා වටේට මොණ්ඩර කැටේම. ඩිකිය පැත්තේ අර පිටිපස්සේ ඉන්න රොකට් වලට පේන්න ගැහුවා. මගේ පස්සයි ඔය මූණයි හරි අවදානම් කියලා. ඒ සුදු උත්තමයා මං හදපු රොකට් එක දැකලා හරියට සංවේදී වුණා. මාව බදාගෙන මගේ මේ උර පත්තට ඔළුව තියන් අඬනකොට සට ගාලා වැටිච්ච කඳුළු මේ පුරිය දිගේ ගලයි යනවා මට දැවුම් අන්නේ අපේ හැම සෙට් එකෙම ඉන්නවනේ බොරුවට පම්පුවර ගහන යාළුවා. එයා මෙන්ෂන් කරන් යන්න මේකට හරිද? මේ වීඩියෝ එකේ හරිය මෙන්ෂන් කරනවා. එහෙමයි මල්ලි අපි රටට ඩොලර්ස් ගෙනාවා. ඕන් ඕකගේ පම්පෝරිය අහන් ඉන්න නැතුව අර වෑරන් ගිහිල්ලා අර ගැටේ රැහැලා දාලා අර කොටේ ඉරලා දාපල්ලා හවසනට බඩු ටික දෙන්න තියෙනවා. ඔයාලා මේ හිතන නැති හැමදාම ජනක කියන්නේ බොරුය පම්පෝරිය. අනේ නිකන් යන්න වාසුන්නේ යන්න ඔන්න වෑගෙනින් ඔය ගැට රැහැලා දෙන්න. අයියා මේක දෙන්නයි කියලා කිව්වා. මේ කොටේ පරිගන්නේ අනේ මේ පැත්තකට ගියන් බලාගෙන වෑයක් භාවිතා කරලා හරියට ගැට රහ ගන්න ආකාරය. උඹලා හිතද හැමදාම පම්පෝරි කියලා? යකෝ මේවා අපේ අත්වලට නිකන් හැඳි ගෑරුප්පුව වගේ. බලාගෙන මේ ගානට මෙහෙම උස්සලා හොඳ ගැම්මක් අරගෙන මෙහෙම ඩොලර් 70000ක් නේද අර කොටේ උඩ රෝල් වෙන්නේ. ඒකත් ඇත්තනේ. පම්පුවර කියනුන්ට ඕකම තමයි වෙන්න ඕන. හරිද? අපි යන්නේ නෙක්ස්ට් වීඩියෝ එකට. බස් වල හිර වෙලා යද්දී තමුසෙලා අඩු ඇත්තටම මේ බස් වල කෙල්ලොන්ට ජැක් ගහනගෙන් මොකක්ද තියෙන ආතල්ලක මේ නාකියුන්ට මොකක්ද වෙලා තින්නේ? පෝල් මනේ වන්දවා. ගහපියව කෝකට හක්ක පොඩි වෙන්න බෑ. බස් වල පිරිමි නැද්ද බං මුන්ට ගහන්නවා? ජැක් ගහන්න එනකොට අපිට මාර සැපයි ඕයි. අක්කන වෙන සීන් එකකින් ඉන්නේ. අක්ක වෙන සීන් එකක් දාන්නේ. මාරම සැපයි. හිර වෙලා යද්දී තව ජැකුත් ගහපන්. එතකොට මාරම සැපයි. කාලකන්නි. බෑලා කාලයන්කෝ. මෙයයි ලක්කලා නගිලා ඉන්න ගෙවල් වල වෙන සීන් හරිද? අයියලා මල්ලිලා කොහොම වෙන්නේ නැහනේ. අයියලා මල්ලි ඉන්නවනම් මම තනිකර රෙස්ලින් මැච් මචං. හරිද? මේ හුයි බුයි ගෑවිලි නෑ. අක්කලා නංගිලා ඉන්න ඒවා තමයි මෙහෙම තියෙන්නේ. හරිද? මට හම්බුන්නේ නැහැ වීඩියෝත්. අයියලා මල්ලිලා ජෝඩු ඉන්න දැන් වීඩියෝ හරිද? මේ අක්කා නංගිලා ඉන්න ගෙදරක ඉන්න වීඩියෝ එකක් හරිද? අපි යන්නේ නෙක්ස්ට් එකට. මචං මේ පඩි හම්බෙන ගන්න රුපියල් 500ක් නැති 500ද? ඔබ ගිය පාරත් ඉල්ලන් තාම දුන්නේ නැහැ බං. මේ මාසේ පඩි ගන්න කොල්ලෙක්ගේ ජීවන රටාව හරිද? හොඳට බලා ගන්න. ඔයාගේ යාළුවත් මේ විදිහට මෙන්ෂන් කරන්න. ඔයත් එහෙමනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි සබ්ස්ක්‍රයිබ් ලා 300ට යන්න. තමයි අපි හීනේ. අපි යන් සබ්ස්ක්‍රයිබ් ලා 300ට බලමු. මේ සතිය ඇතුළත යන්න පුළුවන් වේද කියලා. පඩි හම්බෙච්ච ගමන් දෙන්නේ නැහැ. බොස් මේ රුපියල් 300ක් අතේ නැති වේද බොස්? 300? පඩි ගත්ත ගමන් දෙන්නේ නැහැ. පියන්නංක මේ රුපියල් 50ක් නෑ. මහත්තයා ලැජ්ජ නැද්ද මහත්තයා? පඩි ගත්ත ගමන් දෙන්නේ නැහැ. තාම කී දෙනෙක්ට ණය දෙන්න මුන් තාම පඩි දෙන්නේ නැහනේ. පුදුම කඩියෙක් ඉන්නේ පඩි ගන්නවා. සුල්තාන් වගේ තමයි ඉන්නේ. මේ තමයි බල්ලා වගේ. අර අයිටම් එක බලන්න. පන් සේල් එකක් ගන්න 1000. මචං KFC එක පැත්තේ යන්න.
හලෝ මචං මේ වන් ගෝල් පේස් එක පැත්ත ගිහලා පොඩි අඩියක් ගාලා බලුද ඈ අංග මේ රුපියල් 200ක් ගන්න නැතිවද මේ පඩිගත්ත ගමන් දෙන්න ඈ කොසාගෙන් ඉල්ලන්නත් බෑ ඊ පාර ගත්ත 300 දුන්නෙත් නෑ කාගෙන් ඉල්ලන්නේ කීයක් හරි බැරිද තමයි කිහැමෝම අමාරුවේ මේ මහත් අපි ආයිලා වීඩියෝ උදේ 8 ට හවස 5 ආලා දන්නවද මෙයාලා ගාල්ලි කොල්ලෙක් හරි වගේ හවසට බාරකට යන එක තමයි මගේ ජොබ් එක. ආලා දන්නවද ගාල්ලි කොල්ලෙක් අය සුපිරි මචං වීඩියෝ නේද වීඩියෝ හරිද අපි බලමු ආයෙත් ඉතින් බොක්ක උදේ 8 ට හවස 5 වෙනකම් වැඩ කරලා අතට කීයක් හරි වගේ හවසට බාරකට යන එක තමයි මගේ ජොබ් එක. අම්මඩුඩු සුසන්ද අයියේ මගේ නම සුසන්ත හැමෝම කියන්නේ බෙබා කියලා. ෂොට් එකක් දාන්න නැතුව වැඩ කරන එකේ අමාරුව බොසා දන්නේ නැහැ. ඒක දන්නේ ෂොට් එක දාන එක. සමහර දවසට කොන්දේ නැහැ. උදේ ඉඳන් නැහිලා හවසට පඩි දෙන වෙලාවට මගේ ඇඟට මාර කික් එකක් එන්නේ බොක්ක. හවස මොන වැඩේ තිබ්බත් මං එන්නේ බාරකට. හැබැයි දා බහක් කර්ම දවසක් බොක්ක. කොහොමද සල්ලි අරන් යනකොට ගැම්ම මොරාල් කියන්නේ බොන්න බලාගෙන බාර් වහලා අඩෝ එයි බප්පටෝ බෙහෙව් වෙන්නේ. ඒ වගේ දවස් වලට මගේ ඔළුව වැඩ කරන එකම එක වචනේ. අද බොන්න ඕනේ. අද හොඳට බොන්න ඕනේ. අද හොඳට බොන්න ඕනේ. මට එදා ප්ලේස් එකක් මතක් වුණා බොක්ක. බාබා ඔබ කෑ කරකට බාපියා ඔන්නේ හැකල් කඩ වහන්නේ කෂ්පු ගහන ඉන්නද මං එදා ශනිකාවේ කශිය වසන්ත ගාවට. මේ ඉන්නේ කශිය වසන්ත. පොර ළඟ නැති බඩු මේ ඒරියා එකේ කාගේවත් ළඟ නැහැ. පොර පට්ට කැමති මං ඇවිල්ලා පොරත් එක්ක අඩියක් ගන්නවට. පොර හැබැයි බඩු තීරතර කාඩවත් කියන්නේ මං ඒ වගේ දවස් වලට හොරාට බලාගෙන ඉන්නවා. හැබැයි හොයාගන්න බැරි වෙනව බොක්ක. ගාන කරේ කැරෙන්නම දෙකක් නෑ හොඳේ දෙකක් නෑ අම්මඩ උඩු දෙයිය දෙක්ක වගේ මරුනේ මට නම් ඉතින් බාර් වැහුවේ කියලා ප්‍රශ්නයක් නෑ. ෆ්‍රෙෂ් බඩු හම්බු වෙන්නේ. බඩු ඈ වලට දෙජේන මාතනිය කෂිප්පු වසද්ද මරු ඩයල් එක බං. හැබැයි පොරත් එක අඩිය ගහපු හැම දවසකම මට ප්‍රශ්න. ඵලයන් බයි යන්න අවුල මට එදා ටිකක් වැඩි වුණා බොක්ක. මට වැඩි වුණා කියන්නේ මහා විනාශයක්. මේ ඉන්නේ අපේ අම්මා. පව් මං වලියක් දාගත්තට පස්සේ අපේ අම්මා හැමදාම අඬාන මට බත්ති ගානක් ගෙනල්ලා දෙනු කාපන් කියලා. අපි කැමරේට හොරගම් කරලා හරි බොක්ක දැන් මං කියන්නම් මේ කවුද කියලා. මේ තමයි ගාල්ලට අලුතෙන් ආපු OIC ජූඩ්. මගේ කඩ වහන්න නෑ යකෝ මෙහි වරින් බං බෝතල යන්න අනියක හරකා ඉන්න හදන පව්බා කශිය වසත්තය මේකට හේතුවත් මම තමයි. එදා OIC ජූට් ඇවිල්ලා මට ගහලා ඇහුවා කශිප්පු ගන්නේ කොහෙද කියලා. මම කිව්වා කශිය වසත්තගේ කියලා. පව් බම්මු. නවතියන් උඹට මං හොඳින් කියන්නේ මං උඹට හොඳින් කියන්නේ කසිප්පු වසන්ත නවතියන් කසිප්පුවා හොඳේ ඔන්න ඉතින් බොක්ක අපේ ගෙදර දිගටම ප්‍රශ්න හින්දා අපේ අම්මා තීරණය කරා මට මනමාලියක් බලන්න. ලස්සන පොල්ලා 1000කින් හොයාගන්න බෑ. අපේ අම්මා මාමණ්ඩිට මං ගැන බොරුත් කියලා මං ගැන එක දැම්මා. ඒ අතරේ බොක්ක කෙල්ල මට නිකන් ලයින් එකක් දුන්නා. මගේ මුළු ඇඟම විපරිත වෙලා ගියා බොක්ක. එතන වෙනම ලයින් අබ්බා
ලස්සනකට ගැන ගතිගුණ හොඳ නෑනේ. බේපතෙක් නේ බයි. ඔත අද ගන්න පුළුවන් නම් මල කොච්චර පුළුවන්ද? මෙතන තෝත් අයියෝ අද කපා යන කේල ගහේ ලංකල. එදා මාමණ්ඩි මට දූ දුන්නේ නැහැ. හැබැයි මං දූ උස්සගෙන ආවා. ඒ අතින් මං මාර හැබැයි මේ කෙල්ලත් මාමණ්ඩි වගේම තමයි බං. කෑල්ල මං බොනවට අකමැති. එදා කෑල්ල මාව දාලා ගියා. ඇත්ත බං මොන කෙල්ලද මං වගේ බෙබෙක් එක්ක මෙහෙම ජීවත් වෙන්නේ. මං එදා මුළු ගාල්ලෙම කෑල්ල හෙව්වා. මේ හැමදේම මං බොන්න පටන් ගත්ත දවසේ ඉඳන් තමයි ඒකට හේතුවක් තිබ්බ බොක්ක. මෙච්චරලා බැලුවනම් සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. හරිද? යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් ඕන. සබස්ක්‍රයිබ්ලා 300 ගහන්න. හරිද? කරන්නේ කියන්නේ ඔන්න බලන්න ළඟදිම ඕකි දවසක ඔයාට එන්න කියන. හරිද? ඇවිල්ලා උඹට මේන්න මෙහෙම කියනවා. අනේ සිරිල් මට මේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. හැම කොල්ලෙට්ටම තියෙනවා සුන්දර අතීතයක් බඩුවකට ලව් කරපු. හරි? ඕකේ? ඕකේ? ඕකේ බ්‍රදර් ඕකේ. බලමු අපි ඒක. මට දැන් ඕනේ මහාන වෙලා මේ මිනිසුන්ගෙන් ටිකක් ඈත් වෙලා ජීවත් වෙන්න. ඒක නිසා අපි මේක නවත්තමු. අනේ එහෙම කරන්න එපා හසිනි. මං ඔයාට ආදරෙයි. අනේ ඉන්න. නෑ සිරිල්. මට දැන් ඕනේ මේ සංසාර ගමනෙන් එතර වෙන්න. ඔයා මට ඒකට උදව් කරන්න. ඒක ඔයාටත් පිනක්. මං යන්න. ළඟින් ඉන්නම් මගේ වෙන්නම් සිරි කියුවේ වදන් එහෙනම් උපාසකම මෙන්න අපෙන් දාන කියලා දාලා දින. හරිද? අදේ රිදුමන් නිවි යනකම් දැත අල්ලන් ඉන්න හැකිනම් එහෙම කියලා මෙයා මාව අත්හැරලා දාලා ගියාස මම සෑහෙන්න අමාරුවෙන් මෙයාට සමුදුන්නා. නෑ පොලිසිය කියලා දෙනවා. හැබැයි මං සෑහෙන්න දුක් විඳා ඒකට. අන්තිමට ඒක එතනින් ඉවර වුණා. ඉවර වුණා? කොහෙද ඉවර වුනේ? දැන් තමයි කතාව පටන් ගන්නෙ. බඩෝ. ඒ කිව්වේ අන්න ඔබ වෙනවා අන්න. ඔය දැක්කයි? ඔය දැන් මං කියන බොරු වල අන්න ඔබ වෙනවා. මං ආනකට කියන්නේ. අඩෝ සිරිල් අයියේ මං ගුස්ද එන්න කේද? යන්නකෝ. ඕපේ. කතාවේ ඉන්නෝයි පොඩ්ඩක්. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මෙන්න මේ මිනිහා මට එක එක දේවල් කළා හොඳටම කරදර කරා. එක දවසක් මං ගෙදර ඉද්දී මෙමියත් හිටියේ නේ වීඩියෝ බලන්න ඉවරයි. Ini aku pangkal lagi tujuannya wahan itu juga mensuji ada yang ada tim suji කවුද ඔයාලා? අපි මේ සිරිල්ලා gama kana අපි මේ සිසිලයි මුළු ගම්මානෙම සමිතියේ දායක සභාවේ කට්ටිය. හරිද? අපි වාර්ෂිකව දාන වේලක් දෙනවා. අපි මේ පාර එක ගෙනාවේ මෙතනට. මේ ඔයාලට වැරදිලා හරි ඉතින් මේක ආයෙ මචං අරුවට කියලා මේ මොකද්ද මම සසර එතර වෙනවා මොකද්ද මම බයිලයක් ගහලා නේ ඌ අතෑරියේ. හරිද? හරි ඉතින් ඌ ඉතින් මේ සපෝට් එක දෙනවා සිල්මෑනියොන්ට. මං හිතන්නේ මේ පාර එහෙම දාන දෙන්න තැනක් නැහැනේ. නෑ තැන හරි. හසිනි කියලා උපාසකම්ම කෙනෙක් ඉන්නේ මෙහෙ නේද? එයා කාලයකට කලින් මහාන වෙන්න යනවා කියලා තිබ්බා. ඊට පස්සේ එතුමිය මෙහෙ වැඩ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. අපි මේ එතුමියටයි ගෙනාවේ දානේ. හරි. නෑ. මෙහෙම කවුරුත් නෑ. නෑ මෙහෙ තමයි මෙතනියේ. මෙන්න මෙයාට තමයි හසිනි කියන්නේ. මල හත්තිලා මේ අපේ මැඩම් නේද? අපි දන්නෙත් නෑනේ මේ මැඩම් මේවා කරනවා කියලා මේකෝ දෙන්න බෑ. ඌනේ මේ මෙයානේ. අනේ එහෙනම් උපාසකම්මේ මෙන්න අපෙන් දානේ. ජයසිංහ දීලා තියලා රිදෙන්නේ නැහැ. දානේ ගේන්න. ඔයොයි යනවා ඉසි යන්න. මම එකපාර කිව්වනේ මෙහෙම කෙනෙක් නෑ කියලා.
යනවා යන්න. ඒවා අපි දන්නේ නැහැ. ඔන්න අපි දාන ගෙවල් දුන්න හොඳේ. අපි යන්. අඩ අවුල වන්දිනවත් එක්ක. ඔන්න සර් තව දවසක් මං ගෙදර නිදාගෙන ඉන්න. ඔන්න එතකොට මට කෝල් එකක් එනවා. හෙලෝ. හෙලෝ ඔබතුමිය බණකට එන්න කීයක් ගන්නවද? මොන බණක්ද ඔය මේ මහර? නෑ මේ අපි හරි ආසාවෙන් හිටියේ ඔබතුමියගෙන් බණ ටිකක් අහන්න. මොකද මගේ යාළුවෙක් කිව්වා ඔබතුමිය මහාන වෙන්නේ ඒ කාලේ කැලේකට ගිහිල්ලා බණ භාවනා කරනවා කියලා. නෙමෙයි පිස්සු නැතුව තියෙන ඔය ෆෝන් එක. හරි හොඳයි. තෙරුවන් සරණයි. ඔබතුමීට මං අද උදේ දාන ගේන්නද නැත්නම් දවල් දාන ගේන්නද? ඕන දාන්නේ නෑ මිනිහා. ඔබතුමිය වැඩ වාසය කරන්නේ කොහෙද? මොකද්ද? මේ ඔබතුමිය කවි බණ එහෙම කියනවද? මං කියන කවි බණක් නෑ මිනිහා තියපි ෆෝන් එකක්. මේ අද මං ඔබතුමියට දාන ටිකක් ගේන්නද? දවල් දාන ගේන්නද? ඕන දාන්නේ නෑ මිනිහා. ඔබතුමිය වැඩ වාසය කරන්නේ කොහෙද? මොකද්ද? මේ ඔබතුමිය කවි බණ එහෙම කියනවද? මං කියන කවි බණක් නෑ මිනිහා තියපි ෆෝන් එකක්. මේ අද මං ඔබතුමියට දාන ටිකක් ගේන්නද? අද මොකද තත්ත්වේ? මොකද්ද කියන්නේ? ඉන්න දීලා වල හැරෙන්න මේකිට. මේ කොල්ලනේ අපි මෙන්න මෙතන ගහමු. මෙතන ගහන්න පිස්සුද යකෝ? මෙතන නෙමෙයි අයියා. මෙන්න මෙතන. මෙතන ගහමු. මොකද්ද මේ තමුල්ලා අපේ ගෙදර කරන්නේ? මොකක්ද දාන්නේ? අපිට බාර දුන්න වැඩේ මේ අපි කරන්නේ. මේ මොකද්ද? ඒ මොකද්ද කියලා බලාගන්න බැරිය මේක දැන් ගැහුවම ඔන්න ගහපන් කොල්ලනේ පිස්සු හොන්තුව පිස්සු. ගහපන් දැක්කලු. තමුසලට පිස්සුද මිනිස්සු? මේ මගුලක් අපි ගහන්න කියලා කිව්වනේ ඔය මගුල අරගෙන යන්න මෙතන. අප්පට සිරි බලපන්කො මේ අම්මන් ටික කට යකෝ අපි බාරගත්ත වැඩි අපි කරලම යන්න මෙතන පුළුවන් නම් නවත්තලා පෙන්න ගහපන් කොල්ලෝ ඉතින් මොකා මොනවා කිව්වා පොළොවේ පස්තාලා කිව්වා මේක මෙතන ගාලා මිසක් යන්න යක්කේ හොඳේ. මේ රටාව බැනර් ගහන එක තමයි රස්තාව අපි සල්ලි අපි කොහොම අරගෙන යන්නේ අපි මේ වැඩි කරනවද කරලම යන්න පාප කියන ගාන්න මේක ගාන්න පාප එපා ලාන්න. මොකක්ද මේ කරන්නේ? මුසලට පිස්සුද ඔය? ඇත්තරම මට හරි කරදරයක් මේක. ඉතින් මහාන වෙලා හිටපු හින්දා එහෙම කරපු එකේ වරදක් නෑනේ. ඒකනේ. දැන් මාත් ඒ කාලේ ඔබතුමියට දන්නවනම් මාත් ඔබතුමියට දාන වේලක් හරි ගෙනත් දෙනවා. ඒකනේ කියන්නේ. එහෙම උදව් කරනවනේ. ඒකනේ සර් කියන්නේ මගේ අතින් වරදක් උනේ නෑ. මම නම් කියන්නේ මෙයා හරිය මහාන වෙලා ඒකෙන් අයින් වෙච්ච එකමයි හොඳ. දැන් බලන්නකො මූණ මුද්‍රස් පලංගිරිය වගේනේ. මම නම් කියන්නේ කොහේ හරි ගිහින් එනකම පොලිසියට ළඟ එන්න තිබුණේ ඕක ඉව. බලන්නකො ඇති. මම මහන උන්නේ නෑ යකුනේ. මම මේ යකාට කීප පාරක්ම කිව්වා මම මහන උන්නේ නැහැ. ඉරාඩම හරිද? මේ වීඩියෝ එකේ කියලානේ මුද්දරත් පළංගෙඩියයි කියලා. ඔය මිලෝ රහන් නැති ගොම් බඩුම තමයි මචං. නෑ සෝරි වැරදුනා. ගොන් කෑලිම තමයි මචං වටේ යන්නේ බා. සිරහවටම. ඔය ලස්සන කෙල්ලෝ එහෙම යන්නේ නෑ බා. මම දන්න තරමට ගොන් කෑලි තමයි වටේ යන්නේ. එතකොට මේ තමුන් දැන් මේ බොරුවක්ද කරේ? බොරුවක්. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් මම බොරුවක් කරා. ඒක වෙන්න මේ යකාගෙන් අයින් වෙන්න ඕනේ හින්දා. නැත්තම් මම එහෙම කෙනෙක් නෙවෙයි සර්. මේ යකාට කෙලින් කියන්න බැරි හින්දා මම මෙහෙම බොරුවක් කරේ. මට ආදරේ මේ පවුනස මේ යකා නිසා. මේ යකා තමයි මට හිටපු එකම සහ අවසාන මිනිසයා. මට ආයේ පිරිමි එපා. ඔය බොරු මචං ඇවිල්ලා ඔබ ඇවිල්ලා ගෑනු සංස්කෘතිය ඒ කියන්නේ ගෑනුගේ මචං ඒ කියන්නේ දාලා යන්න කලින් කියන දේවල් නේ. එතකොට ඇවිල්ලා පපු හිලා පුකේ හිලා කටේ දත් නැහැ. ඔබ බුරිය ලොකු වෙලා බුරිය පොඩි වෙලා මට රට යන්න ඕන මට සිල් ගන්න ඕන මට පන්සල් යන්න ඕන. මං මේ නෝද වැරද්දක් කරා මේ කිව්වරස්සේ. මලිය මං දන්නවනේ මං ගැන මාට කැමතිද හිතාගෙන. එහෙම කියනවා කියන්නේ සුද්දා බට ටොපිය හම්බෙන්නේ යන්න. කොස්තාපල් ඇයි මේ යකා තාම කූඩුවට දාලා නැත්තේ? සර් දැන් දානවා. අඩෝ පොලිසිය දාලා ඇද්ද බා? ඔයා දාන්න එපා ඔයා රුස්ස ගන්නත් බෑ. ඔයා වැඩියට කරපුවා යාළුවෝ කිව්වේ. එහෙම කරන්න එපා මම මෙයා කතා කරන්නේ.
හසිනි අඩු දැන් පපුව හිල සනීපද? මම කිව්වද? ඔව් මේ මගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ්. මෙයාගේ පපුව හිලක් තිබුණ නිසා ඒකට බෙහෙත් කරන්න ඕනේ කියලා අපිට අපේ සම්බන්ධය නවත්වන්න වුණා. පපුවේ හිලක් කියලා අපිට අපේ සම්බන්ධය නවත්වන්න වුණා. දැක්කද? පපුවේ හිලා. පපුවේ හිලක් හොඳයි හිල් ගොඩක් තියෙනවා. පපුවේ හිලක් අයියෝන්ගේ කොහේ හිලක් ඇති මං කිව්ව නේද කොහේ හරි හිලක් ඇති කියලා. ඉතින් මම කිව්වේ උඹලා කිව්වේ නේද මං කියන්නේ. අපි ඉතින් අපි යන් ඊළඟ වීඩියෝ එකට. මොකෝ මුහා මෙතෙන් මේ නෑ මම මේ ආවේ මේ උඹලා මේ වැඩ කරනවද කියලා බලන්න ආවේ මම. ඊළඟ වීඩියෝ යන්නේ. ඉතින් වැඩ නැද්ද මෙතනද වැඩ? ඔව් මෙතන වැඩ කරන්න කිව්වනේ. දැන් මේක මේ හැදුවද? හදන ගමන් මම මේ කියලා දෙන්නම්. මොකෝ බය වෙන්නේ? නෑ මේ කියලා දෙන්න මං ආවේ. මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේක? ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. එක පුලිය කියන එක අනිත් පැත්ත ගහන්න පොඩ්ඩක් හරි. අපි පොඩි කාලේ නම් අපේ අම්මලා කියන එක පුලිය කියලා. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෙවෙයි. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන්නේ පුලිය කියලා කෑල්ල. එක කුලියද තියෙන්නේ? නෑ. මාස 10ක තියෙනවා. මේ අපේ කුලී මහත්තයා. ඔයා එන්නකෝ එළියට එන්නකෝ. එළියට එන්නකෝ කුලිය ගන්න. කුලිය හද හිටියේ. මෙතන ඇවිල්ලා හැංගුනේ ඔකට තමයි. මාස 10ක මට කුලී ගන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ තව මාස දෙකකින් අවුරුද්දක් වෙනවා. ඒකනේ ඒකත් තේරෙනවා නේද? දැන් මට කීයක කුලී දෙනවද අද? අපි මාස කිහිපයක දෙන්නම් කුලී. ඔව්. කීයකද? එකක කුලී ගන්න දෙකෝ මං අතර දුරලා මෙතෙන් දෙන්න ඕනේ. තොපිට යකෝ මගේ තරම් නිකන් දීලා ඉන්නද මට කියන්නේ? මං වෙස්සන්තර කියලා හිතුවද? ඔව් අද තොපි දෙන්න හොදාකාරම දන්නා මං කවුද කියන්නේ හරිද? කවුද මේ අලුත් එක? උට කියා දීපන් මං කවුද කියලා. මං ආසප කැල්ල ඔන්න වැඩි කොහොමද? අපි මාසේ ගානේ සල්ලි ඔක්කොම එකතු කරලා කුලිය දෙන්න ඕනේ මුට. මොකද්ද කියන්නේ? යකෝ මේ හෙට උදේට මට කුලී සල්ලි ගෙවුව නැත්තම් මං කැරි එකක් ගන්න මේ ඔක්කොම පඩවලා උස්සයි යනවා මම නරක මිනිහා කරගන්න බෑ දන්නේ උඹලා මං කවුද කියන්නේ අයියෝ වෙනා කුණු හරි පිනුත් බැනලා ගියේ ඊළඟ වීඩියෝ එකට අපි යා ඔයාලගේ වරචර යාළුවෝ වෙන මෙන්ෂන් කරන්න අනුන්ගේ කෑලි වලට කියලා අහන්න කුපාඩි යාළුව මෙන්ෂන් කරන්න හරිද තේරෙනවද අවුල් හෙලෝ අර ගියක් විකුණන්න ඇඩ් එකක් දාලා තිබුණා ගියට අක පයින්නවා ඒක අන්තිම කොහොමද දෙන්නේ ලක්ෂ 350කට තමයි මම නම් ඒක දාලා තියන්නේ ඔප්පුවේ මවුලක් නැතුව තින්නේ නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ අපි අවුරුදු 25කට චෙක් කරලා තමයි අපිත් ගත්තේ එකපාර කෑෂ් වලින් දුන්නොත් ගානේ වෙනසක් කරගන්න පුළුවන් වෙයිද එකපාර කෑෂ් දෙනවා නම් ඉතින් ලක්ෂ 10ක් වගේ පොඩ්ඩක් එහෙම කරගන්න පුළුවන් ඒ කියන්නේ ලක්ෂ 360ක් නේ ඕ කෑෂ් වලින් නම් 360කට අවුලක් නෑ මෙහෙම කරමු මම අදම ඇවිල්ලා ෆුල් කෑෂ් දීලා ගන්නවා දකෝ ලක්ෂ 350 කියන එක 360ක් උනේ කොහොමද මම අඩු කරලා දෙන්නකෝ 365කට කරනවා නම් 362කට අන්තිම කරමු අන්තිම ලක්ෂ 363 ඩීල් හරි 363කට අන්තිම කරමු එහෙනම් හරි එහෙනම් මං අද හවසෙන් නම් අයියා මේ පැත්තේ හරි ශානක ඔබ ගුඩි කාලද ශානක හරිද ශානක කියලා කියන්නේ සුපිරිම මචං හරිද දැන් උඹලා ඉන්නෝනේ කෙල්ලෝ නැතුව ඉන්නෝනේ තනිකඩුම් හරිද මේ ඉරිසියා කරන්න එපා හරිද මේ කොල්ලට ඉරිසියා කරන්න එපා කොල්ලට අවුරුදු 14ක් විතරයි තු යල්ලා ඉන්නුගේ අම්මගේ වයස කෙල්ලෙක් එක මම හිතන්නේ ඒ බලමු අවුරුදු 23ක් කියලා තනිකඩ මං ආගේ තවුන් සිටීද
කියන්න දෙයක් නැහැ මචං. දුක තමා මචං. දුක තමා රංජනී. පියහලුම ඉති වීඩියෝ එක වීඩිසියා කරන්නේ නැහැ මචං අපි. අපි නෑ අපි මුකුත් කියන්නේ නැහැ අපි යන වීඩියෝ එකට. කවුද? ධනරාජා. උගේ ගෑනු ටික උස්සන් ගිහලා කියන්නේ. උන්ට මාව පේන්නේ නැද්ද? උන් ආචරය කරන්නේ ලොකු නළුවන්ටද? වෙන අයියලාටද? මගේ කෙල්ලෝ ටික අයිති කරගන්න එපා. මගේ කෙල්ලෝ අයිති කරගෙන මට සාප දෙන්න එපා ගොඩාව්. අපි මරනවා. දැන් සම්ටි පාට අලු තිබ්බ කපාකේ හරිද? හරිද? අවුල අවුල. ෂුවර්ද පඩයයිද කියලා හරිද? පායි මට පඩය යවනවා. හොල්ල. මේ මු කැලේද බම් මේ කෑ ගහන්නේ ගමේ. ගෝල් ගන්න පාමරනවා ගෝල් ගත්තොත්. වැඩන්නේ ගෝල් ගන්න කාටවත්. මට ඕන කෙල්ල මරන මං ගන්නවා. මට කෙල්ල ලැබුණොත් මං තනියම හරි ඉන්නලා ඇති. දුරින් ඉන්න. දුරින් 2018 කෙල්ල ගොඩක් හිටියා. ඒකෙන් නෙවෙයි. 3 දෙනෙක්. එතනින් පස්සේ මට ඒ රස නැහැ දැන්. අරගෙන ආවිලා මෙහෙම දානවා බිම දාලා තිබුණා. මේ මූ අල්ල පොලිසියලා දීපන් අසහනකාරයන් වගේ. අර ගෙදරක කුකුල වරකම් කරා වගේ කෙල්ල වරකම් කරන එකත් මට මේ අර ඔය අවංකව ලව් කරන කොල්ලෝන්ව මචං රවට්ටන උන්ට සෙට් වෙන්න මෙන්න මේ වුන් හරිද මුකුත් නෑ දූෂණය කරලා මරන්න පුළුවන් නව කුඹා අර සමෝල දූෂණය කරන්නේ මුන් අනිවාර්යෙන් කරනවා යාර පරිස්සමෙන් හිටපල්ලා මං හරි භයානකයි දැනගනියව මේ ලෝකෙම උනත් විනාශ කරන්න කට බැරි දෙයක් නෑ ආයි කෝල් එකක් කරෙන්න මොඩ පුළුවන් අවුල අවුල කවුද යකෝ කෝල් ගන්නේ ඔය වීඩියෝ එකක් එහෙම බලද්දි එහෙම කෝල් ගන්න උන්ට නෑ හෙන ගහනවා රැට උන්ටත් ඒක කියන්නේ මේ වැඩක් කරනකොට කෝල් ගන්න කාලා කන්නේ අපි යමු අයියෝ හොඳ සීයෙන් පාරේ යන්න ඕන මෙන්න මේ නිසා අද කේස් එක පිස්සු කෙලින්න එපා දැන් වෙලා කීයද 2:47යි කොහොමද කොහොමද ඉංගන പേടി කෙලടാ ආනවල වැලകളാനായിട്ട് පිස්සුනේ කෙලින්නේ මේ ඉන්දියාවේ මේ දවස්වල සීතලයි නේ හලෝ ඒ ගල්ලෙනවා Hola, Carlos. Hello. Hello. ඉන්දියාවේ වීඩියෝ සුපිරියි මම දන්නේ මම බී කියනකොට එහෙම සුපිරි වීඩියෝ ටිකක් සෙට් වෙනවා හරිද බලමු ටැබ් වරක් දානවා ටැබ්ලට් එකක් දානවා මචං මොකක් හරි හරිද जिंगी जी हमारा दान नहीं नहीं सारुण के यहाँ कुछ तो गड़बड़ है और अभी तो रुको दिन पावरों को गोली खा लेनी आज तो चौकी टूटी ए दांत वड़े करने पे आको मोक्कर करना दे होल मना के बोला हम बात करने दी होती भू मैंने क्या पहला दिया अरे नुकना रे तोरा माइक के अब इनको जो पानी भोसड़ी भाग गई लेकिन 1 सेकंड අඩු අඩු ඔල්මට ඇරිය නේද අපි යමු ඊළඟ වීඩියෝ එකට අනේ කේල් ගෙඩිය කාප එක අරුගේ අරුගේ පරම්පරාව ගන්නේ මූ හීලියක් දැක්ලා පොරක් කේස් එකක් පොරක් කල්ලා පොලිසියෙන් එනවා හරිද
अरे बाबू यहाँ एक चोर भागते हुए आप लोगों ने देखा है? नहीं, हमने नहीं देखा. ठीक है. හොඳ වැඩේ හොරුව හංග ගන්නට හොඳ වැඩේ තොපිට मोबाइल निकालो तुम लोग. මෙන්න හොරේ හරි වීඩියෝ එක දැන් අවසානය යන්නේ හරිද මේ වීඩියෝ මම හැමදේම මම හිතන් ඉන්න දැන් හැම වීඩියෝ එකම අවසානයේට මොකක් හරි හොඳ දෙයක් දාන්න. ඒ කියන්නේ ඒ කියන්නේ මොටිවේෂන් එකක් වගේ පොඩි වීඩියෝ එකක් දාන්න හරිද මේ පස්සේ එන වීඩියෝ එක ඉවරයි. थैंक यू मजा फॉलो करපු සෙට් මෙම සබස්ක්‍රයිබ් කරපු සෙට් එකට ලයික් කරන කමෙන්ට් කරන ඔය වීඩියෝ බලන සෙට් එකට थैंक यू හරිද ඔයාලගේ වෙලාව මහන්සි කළාම අපි සබස්ක්‍රයිබ් ලා 300 ගහමු සබස්ක්‍රයිබ් ලා 200 තාම සබස්ක්‍රයිබ් ලා 300 ගහමු සුද්දා අනිවාර්යෙන් ස්ටේටස් පාරක් දාලා සබස්ක්‍රයිබ් ලා ටිකක් අරන් දෙන්න මට සපෝට් එකක් ඕන මම ඔයාලට පුළුවන් නම් මගේ WhatsApp නම්බරේ මම දාන්න WhatsApp නම්බරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඔයාලා මට වීඩියෝ තියෙනවා නම් වීඩියෝ ටික මට WhatsApp එකට දාන්න මම ඒ වීඩියෝ වල රියැක්ෂන් දාන්න මට සපෝට් එකක් ඕන ඔයාලගේ ජී අපි බලමු ඊළඟ වීඩියෝ එක බ්‍රදර් මේ කවදාකවත් යාළු වෙන්න එපා ඔය නිතරම මැසේජ් කරන එකෙක් ඌ මහ ගෝතෙක් ඇයි පිරිමි ළමනවා වැඩ තියෙන්න ඕන ඇයි 24ම රිප් මැසේජ් දදා කෝල් කරගෙන ඉන්නවනේ ඒ වගේ එකෙක් යාළු වෙන්න එපා ඇයි ඌ ගෝතෙන්නේ කවදාකවත් දිනු වෙන්න දඟලන එකද ඌ නෑ ඔන්න මතක තියාගන්න ඔයාලා හිතනවා නේ හරි හොඳයි අයියා හැම වෙලේම මං ගැන හොයනවා යාළුවේ පුදුම කෙයාරින් එකක් දෙන්නේ මං ඒකේ තමයි කතාවද බලන්නේ අනේ එතකම් මේ ඌ පිස්සේ ඉතර මතක තියන්නේ පිරිමි ළමයි හොයාගන්න ඕනේ තමන්ට සපෝට් කරන කෙනෙක්